කට්ටිය ඉතින් අයබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම කතා කරන්න යන්නේ අද මේ දවස් වෙද්දි ගොඩක් දෙනෙක් කීප තැනකදීම මම පෝස්ට් දැක්ක Facebook post හච් එක සහ WhatsApp. එතකොට මේක මටත් පර්සනලි මේ ප්‍රශ්නේ මටත් ආවා. මට නෙමෙයි අතරම ගියොත් මගේ වයිෆ්ට. ඒකෙදි දැන් මං ගත්තොත් එහෙනම් මගේ පැත්තේ මටත් WhatsApp business account එකක් තියෙනවා WhatsApp personal account එකක් තියෙනවා. එතකොට WhatsApp personal account එකට මගේ තියෙන dialog use කරන්නේ WhatsApp business එකට මම use කරන්නේ හච් එක. එතකොට මේ දෙකේම මම ඔය pass keys ඔය passwords ඊට පස්සේ pin එක password එක මම අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ password එක set කරලා ඔය නම නම් ඊට පස්සේ ඔය මොකක්ද 2FA enable කරලා ඒවා කරලා තියෙනවා දෙකේම. එතකොට මගේ පර්සනල් එක නම් අනිවාර්යයෙන් මම ලින්ක් කරලා තියෙනවා මගේ පර්සනල් ඩිවයිසස් වලට. ඊට අමතරව වෙන ඩිවයිසස් මොනවා හරි තියෙනවා නම් සහ මම කියන්නේ එහෙම සමහරවිට මම ලින්ක් කරන වෙලාවල් තියෙනවා අපිට ලින්ක් කරන්න ඕන වෙන chances තියෙනවා මොනවා හරි කොහෙද හරි වැඩ කරගෙන ගියාම ගවනකට ගියාම කාගේ හරි එක්කෙනෙක් ගිහින් ලින්ක් කරගන්නවා. මම එතකොට කොහොමද කරන්නේ? ඒ වෙලෙම ලොග් අවුට් කරනවා. නැත්නම් ලොග් අවුට් රෝල් එකක් දෙනවා. එහෙම කරලා දාලා මේවා කරන එක සහ මම අනිවාර්යෙන් බෑකප් තියාගන්නවා. ඒක නිසා මම සහ මම ඔය බෑකප් කරගෙන ඉඳි සහ මම chat එහෙම ගොඩක් වෙලාවට මම disappearing mode දාලා තියෙන්නේ. එතකොට මට අත්‍යවශ්‍ය කට්ටියගේ chats ටික විතරක් මම බෑකප් කරගෙන මම ඒක තියාගෙන ඒ විදිහට මම manage කරන්නේ. එතකොට හරි. ඒක මම manage කරගන්න විදිහනේ. දැන් ඕක ඊට පස්සේ මගේ wife ගේ account එයාගේ business account එකක් තියෙනවා WhatsApp මගේ වගේම එයාගේ WhatsApp personal එකක් තියෙනවා. personal account එක එයාගේ තියෙන්නේ මම හිතන්නේ mobitel හරි dialog හරි ඔව් එහෙම තියෙන්නේ. ඊට පස්සේ WhatsApp business එක තියෙන්නේ හච් එකක්. මගේ වගේම හච් එකක් තියෙන්නේ. ඉතින් මේකටත් මම ඔය සෙට් කරලා තියෙනවා pass keys ටික email ඔය ටික ඔක්කොම සෙට් කරලා තිබ්බා. හැබැයි යා WhatsApp business එක ලැප් එකෙන් යූස් කරා. ඉතින් ඔක තමයි මම දකින්න එකම වෙනස. ඊට අමතරව වෙන විශේෂ වෙනසක් මම දකින්නේ නැහැ. ඔහොම තමයි තිබ්බේ. යා ලින්ක් කරගෙන යාගේ ලැප් එකෙන් තමයි ගොඩක් වෙලාවට WhatsApp business account එක මේ ඒකේ වැඩ ටික manage කරන් ගියේ. ඉතින් කොහොම හරි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ අපිට කියන්නේ මට එක්ස්පීරියන්ස් කරන්න උනේ දැන් අද මේ වීඩියෝ කරද්දි සමුදා ගිය හරියට ගත්තොත් අග බ්‍රහස්පතින්දා තමයි මට වයිෆ් ෆෝන් එක ගෙනල්ලා පෙන්නුවේ. එයාගේ ෆෝන් එකට මෙහෙම ප්‍රොම්ප්ට් එනවා මේ කෝඩ් එක පින් එකක් ෂෙයා කරන්න කියලා. ඒ වෙලාවේ මම කොහමද මීටින් එකක හිටියේ. මම මීටින් එක අතර වාරේ මීටින් එක ඉවර වෙන අතර වාරේ තියලා මම ඒක බලලා උඩින් බලලා හරි දැන් ඕක මේ එහෙම කියලා මේ ටච් කරලා ඒක ක්ලෝස් කරලා දැන් ෂෙයා කරේ නෑනේ අපි පින් එකක් කාටවත්. ඒක නිසා මම ඒක එතනින් මේවා කළා. වැඩි ඒ වෙලාවේ මට එතනින් පස්සේ මට ඒක බලන්න අමතක වුණා. මට ඒක ගැන මොකක්ද උනේ මොකක්ද කරන්නේ වෙලා තිබ්බේ කියලා අහන්න හරි බලන්නත් මටත් ඒකත් අමතක වෙලා ගියා. සහ පහුවෙන්ද ඒ කියන්නේ සිකුරාදා වයිෆ් වැඩිය WhatsApp business ඒ ඇප් එක යූස් කරන්න ගිහිල්ලා තිබ්බේ නැහැ. කොහොම හරි යා කියන්නේ නම් එයාට මතක විදියට සිකුරාදා එයාව ලොග් අවුට් වෙලා තිබ්බා කියලා. ඒ කියන්නේ ලොග් අවුට් වෙලා කියන්නේ එයා කියන්නේ ඇග්‍රී අර අපිට ඇග්‍රී වෙන්න එන බටන් එක තියෙන්නේ. අන්න එතන අර normally අපි setup කරලා දිවත් WhatsApp අන්න එතන තමයි කියලා තිබ්බේ. ඒතකොට එයා හිතලා තියන්නේ ඒක normally හරියයි කියලා. අර මම අර prompt මේ pop up එක ආවමත් මම ඒක ප්‍රශ්නයක් නැහැ කිව්ව නිසා එයා හිතලා තියෙන්නේ මේකත් ඒ වගේ ප්‍රශ්නයක් කෙනෙක් ගන්න තියෙයි කියලා. ඉතින් ඒකත් එක්ක කොහොම හරි මං හිතන්නේ ඕක ගොඩක් වෙලාවට අපේ ඒ කියන්නේ wife ගේ account එක නම් මං හිතන්නේ hijack වෙන්නේ නැත්තේ ගොඩක් දුරට සිකුරාදා මං හිතන විදියට. හැබැයි මම ඒක හරියටම මට මේක මෙහෙම ප්‍රශ්නයක් වෙලා කියලා මම දැනගත්තේ සෙනසුරාදා උදේ. ඒ කියන්නේ ඒකට හේතුව wife ඊට පස්සේ කීපදා try කරලා තිබ්බා තනියම කරගන්න බැරි වුණාට පස්සේ යා මට ගෙනල්ලා පෙන්නුවාට පස්සේ අර නම්බර් එක ඒ කියන්නේ wife ගේ හච් නම්බර් එක දාලා ඒ කියන්නේ ඕක ඉම්පැක්ට් වෙන්නේ හච් නම්බර්ස් කියන්නේ 072 078 ඊට පස්සේ නම්බර්ස් එයාගේ හච් නම්බර් එක 072 නම්බර් එක ඒක දාලා මේ try කරද්දී පෙන්වන්නේ ඊමේල් එකකට යනවා කියලා කෝඩ් එක. ඒ ඊමේල් එක අපේ ඊමේල් එකක් නෙමෙයි. ඊට පස්සේ කොහොම හරි දැන් ඒකට ඊමේල් එකට ගියාට පස්සේ අපිට ඔප්ෂන් එකක් හම්බ වෙනවා සිලෙක්ට් කරන්න මේක අපිට ගෙන්න ගන්න පුළුවන් කමක් දෙන්න කියලා මේ ඔප්ෂන් එකක් එක කෝල් එකක් විදියට නැත්නම් SMS එකක් විදියට පින් එක. හැබැයි මේ අපිට කියන්නේ wife ගේ ප්‍රශ්නේ දැන් මේ අපේ ප්‍රශ්නේ දිහා මේක එහෙම ගෙන්න ගන්න විදිහක් තිබ්බේ නැහැ.
එතකොට එන්නේ too many cases කියලා එනවා. too many cases කියලා ඇවිල්ලා අපිට දෙන්නේ මම ඒක ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. too many cases කියලා එනවා. එතකොට එක පැත්තක් cancel අනිත් පැත්තෙන් support. එතකොට support එකෙන් ගියාට පස්සේ මම කරපු වැඩේ අර ඒ ස්ක්‍රීන්ෂොට්ස් ටික මුලින් අරගෙන තියාගෙන ඒ ටික ඔක්කොම දාලා attach කරලා වෙච්ච ඔක්කොම ඉන්සිඩන්ට් එක detail in detail මේ දවස්වල අපි හිතනවා මේ දෙයක් වුණා. ඒ කියලා සහ අපේ WhatsApp number එක ඒ ඔක්කොම විස්තර ටිකත් එක්ක email එක ඔක්කොම දේවල් එක්ක මේ දාලා සබ්මිට් කරපු එක. ඉතින් WhatsApp එකෙන් කොහොම හරි පැය කිහිපයක් ඇතුළත අපිට ආවා. ඒකෙන් ඒගොල්ලෝ කිව්වේ 17ක් වෙනකන් ඉන්නවා. මොකද අපේ ප්‍රශ්නේ ටිකක් වෙනස්. ඒ කියන්නේ too many cases කියලා එනවා. එතනින් එහාට අපිට support එක විතරයි අපිට මෙයා කරන්න පුළුවන්. අපිට වෙන option එකකට switch වෙන්න බෑ. ඒ කියන්නේ primary එක විදිහට යන්නේ email එකට. හැබැයි email එක අපේ email එකක් නෙමෙයි. ඔක තමයි අතන ප්‍රශ්නේ. කොහොම හරි ගොඩක් වෙලාවට මම දැක්ක විදිහට මේ ප්‍රශ්නෙට ගොඩක් වෙලාවට මේ ෆේස් කරලා තිබ්බේ මේ හච් යූසර්ස්ලා. කියන්නේ හච් වලින් මේ හච් නම්බර් එක යූස් කරලා WhatsApp accounts හදපු යූසර්ස්ලා තමයි මේ ප්‍රශ්නේ ගොඩක්ම ෆේස් කරලා තිබ්බේ. කොහොම හරි මම දැක්ක Facebook post එකේදී ඒගොල්ලෝ නම් දාලා තිබ්බේ මොබයිල් නම්බර් එක සිලෙක්ට් කරලා කෝඩ් එක ගෙන්න ගන්න බැලුවත් ඒ එන්නෙත් නැහැ කියන එක. ඉතින් ඒක නිසා අපිට කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් බෑකප් එක දාගන්න එක. බෑකප් එක ඒ දාගත්තොත් එන්ක්‍රිප්ට් කරලා බෑකප් එකක් දාගන්න ඕන. ඊට පස්සේ ලින්ක් ඩිවයිස් තියනවා නම් ලින්ක් කරනවා නම් ඩිවයිසස් ඒ කියන්නේ තමන්ට අදාළ නැති ඩිවයිස් එකක් ලින්ක් ඩිවයිසස් වල පෙන්නනවා නම් ඒවා අයින් කරලා දානවා. නැත්නම් ඔක්කොම එකපාර අයින් කරලා දැම්මත් කමක් නැහැ. ලින්ක් කරලා තියෙන ඩිවයිසස් ටික ආයෙ පාරක් තමන්ගේ ඩිවයිසස් ටිකෙන් ඔගේ ස්කෑන් කරලා ලොග් ඉන් විතරනේ තියෙන්නේ. එහෙම කරගන්න ඒ කරලා පුළුවන් තරම් ප්‍රොටෙක්ෂන් එක තියාගන්න. ඒ වගේම 2FA enable කරගන්න. හැබැයි ඒක 2FA enable කරලා තිබ්බත් මේ වැඩි දැන් අපිට වුණත් අපේ account එක hijack වුණා. සහ ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් WhatsApp එකෙන් දීලා තියෙන options ටික තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් එකම දේ. WhatsApp එකකිනුත් මට හිතෙන විදිහට මේකෙන් ඒගොල්ලොත් යම් තාක් දුරකට මේකට වගකිය යුතුයි. ඒ කියන්නේ ඒගොල්ලොත් මේකට වැඩිය මේක ගැන මේක security concern එක ඊට වැඩිය හිතන්න ඕනේ. දැන් වැඩි ඕනේ නැහැ. දැන් මගේ wife ගේ account එක ගත්තාම ඒක මම business account එකක් විදිහට Meta business suite එකේ wife ගේ page එකටයි Instagram එකටයි ඊට පස්සේ WhatsApp එකේ business account එකයි ඔය තුනම link කරලා business suite එකේ දාලා තියෙනවා. එතකොට ඒ business suite එකේ තියෙනවා ඊට පස්සේ මම ඒක ඇතුලෙන් WhatsApp එකට ගියාට පස්සේ WhatsApp එකේ මට inbox එකට ගිහිල්ලා WhatsApp messages බලන්න පුළුවන්. තාමත් මට ඒ access එක තියෙනවා. ඒතකොට මම කරන්නේ පුළුවන් තරම් මම කරන් ගියේ පුළුවන් තරම් WhatsApp මේ wife ගේ ඒ තියෙන messages ඒ වෙද්දී කොමාරි weekend එක නිසා මොකද සෙනසුරාදා තමයි මට wife කරන්නේ. ඒ වෙද්දී messages එක දිගට මේ business account එකට එන්න ගන්න තිබ්බා. ඒතර මම පුළුවන් තරම් කරේ අපි ඉක්මනටම කරේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට wife කියන ඒ මේ business number එකමයි දාලා තියෙන්නේ. ඒකත් පුළුවන් තරම් ඉක්මනට අර අපි අලුත් number එකක් පුළුවන් තරම් ඉක්මනට business account එකක් කරා. ඒ business account එකට දාලා පුළුවන් තරම් මේ ප්‍රශ්නේ අපේ පැත්තෙන් අපි මිටිගේට් කරගත්තා. හැබැයි ප්‍රශ්නේ අපේ පැත්තෙන් විතරක් මිටිගේට් කරගෙන ඒ කියන්නේ අඩු කරගෙන බෑ. ඒක අනිවාර්යයෙන්ම හච් එක සහ ඒ WhatsApp Meta එක ඇතුළෙත් යම් කිසි දෙයක් තියෙනවා. ඉතින් දැනට ගොඩක් අය කියන්නේ දාලා තිබ්බේ page වල මේ මම දැක්ක විදිහට Meta කියන්නේ හච් එකෙන් නම් එක කෝඩ් එක රික්වෙස්ට් කරලා දෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න කීපයක් තමයි රිස් කරලා තිබ්බේ. ඉතින් කොහොම හරි එකම දේ තියෙන්නේ ඔය වගේ pop-up එකක් එනවා නම් හච්ම විතරක් කියලා ඉන්න එපා. ඕක මොබිටෙල් වෙන්න පුළුවන්. ඕක ඩයලොග් වෙන්න පුළුවන්. සමහරට ඔයගොල්ලොන් ඒ නම්බර්ස් වල ඒ නම්බර්ස් යූස් කරන යූසර්ස් වලට වෙන්න පුළුවන්. ඔය ත්‍රෙඩ් එක එන්න පුළුවන්. අනිවාර්යෙන් කවුරු හරි රික්වෙස්ට් කරනවා නම් ඒ කියන්නේ මෙන්න මෙහෙම පින් එකක් එනවා කියලා දැනනවා නම් ඒක මේ පින් එකක් එනවා කියලා දැනනවා නෙමෙයි පින් එකක් එනවා කියලා ප්‍රොම්ප්ට් එනවා නම් ඔයගොල්ලන්ගේ මේ ෆෝන් එකේ හරි ෆෝන් එකේ දැන් ප්‍රධාන වශයෙන් ෆෝන් එකේ ප්‍රොම්ප්ට් එනවා නම් මෙහෙම පින් එකක් තියෙනවා මේක ෂෙයා කරන්න කියලා අනිවාර්යෙන් පුළුවන් තරම් ඉක්මනට ඒක ක්ලෝස් කරලා link devices තියෙනවා නම් ඉක්මනට check කරලා ඒකම link devices ටික අයින් කරලා two factor මේ 2FA enable කරලා ඊට පස්සේ email එක ආයි double check කරන්න මේක verified ද ඔක්කොම හරිද කියලා ඊට පස්සේ pass key set කරන්න දැන් මේ වෙද්දි මම හිතන්නේ password set කරන්න පුළුවන් මම set කරලා තියෙනවා මගේ එකට password එක ඒ කියන්නේ WhatsApp එකට password එක set කරන්න පුළුවන් ඒත් පුළුවන් තරම් ඒගොල්ලෝ ගන්න දාලා තියෙන recommend කරලා තියෙන WhatsApp එකේ පැත්තෙන් දාලා තියෙන recommend කරලා තියෙන ඔක්කොම securities ටික පුළුවන් තරම් දාන්න සහ ඔයගොල්ලන්ට අපි හිතමු 50 60 ඒ වුණාට තමන්ගේ අම්මලා තාත්තලා පාවිච්චි කරනවා. ඒතකොට ඒගොල්ලෝගේ accounts වල ඒවා ගිහිල්ලා බලන්න. මොකද දැන් සමහර විට මගේ අතින් මිස් වෙච්ච සමහර විට email එක එහෙම මම සමහර විට දාලා නොතිබ්බා වෙන්න පුළුවන් මේ wife ගේ
ඒකේ මට ඒක හරියට මතක නැහැ. ඉතින් සමහරවිට එහෙම මොනවා හරි තිබ්බ වෙන්න පුළුවන්. ඒක මොකක් හරි ඒගොල්ලෝ ඒක ඇඩ්වාන්ටේජ් එකක් කරගෙන පුළුවන් තරම් ඉක්මනට ඊමේල් එකක් දාලා ඒක මේ දාගෙන ඒක වෙරිෆයි කරගත්තා වෙන්නත් පුළුවන්. ඒක නිසා කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් ඒ වගේ මොකක් හරි පොප් එකක් ඇවිල්ලා වෙන කෙනෙක් ඇක්සස් ගන්න හදනවා කියලා වගේ තමන්ට තේරිච්ච ගමන් පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා WhatsApp එකේ බලන්න ලින්ක් ඩිවයිසස් ටික පුළුවන් නම් ඔක්කොම ටික එකපාර අයින් කරලා දාලා ආයෙ පාරක් අලුතෙන් ලින්ක් කරගන්න. ඊට පස්සේ පුළුවන් තරම් ඉතුරු security options ටික ඔක්කොම හැම දෙයක්ම හැම option එකක්ම වගේ enable කරලා securely තියාගන්න. විශේෂයෙන් hutch users ලා hutch number එක WhatsApp තියෙන users ලා අනිවාර්යෙන් මේ දේ කරන්න. ඒ වගේම backup තියාගන්න. ඒවත් end to end encrypt කරපු backup විදිහට යවා ගන්න. හැබැයි එහෙමයි කියලා hutch users ලා විතරයි කියලාම ඉන්න එපා. අනිත් අයටත් මේ threat එක එන්න පුළුවන්. ඒක නිසා තමන්ගේ කොම confidential data තියෙන WhatsApp වගේ RP check කරන මේකක් වෙන කෙනෙක්ගේ අතකට ගියාට පස්සේ සමහරට ඒක ආයි හම්බෙන්න පුළුවන් ආයි පාරක් හම්බුණත් මේ ඊළඟ තත්පරේ ආයි පාරක් ඒක මේ hijack වෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ පුළුවන් තරම් ප්‍රශ්න එන්න කලින් ඒක මේ සේව් කරගන්න එක. දැනට වාසනාවකට වගේ බෙටා බිස්නස් සූට් එකට අපි ලින්ක් කරලා තිබ්බ නිසා Wife account එකෙන් අපි පුළුවන් තරම් කරන්නේ ඒ ඉන්න කට්ටියව ඒ කතා කරන කට්ටිය පුළුවන් තරම් රවුට් කරනවා අලුත් නම්බර් එකට සහ වෙබ්සයිට් එකේ සහ ඔය pages වල ඔක්කොම ඒ නම්බර් එකෙන් අලුත් කරලා තියෙනවා. ඉතින් ඕක තමයි මට දෙන්න ඕන මට කියන්න තිබ්බේ සහ මට වෙච්ච එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ ගැන ඔයගොල්ලන්ට මොනවා හරි ෂෙයා කරන්න තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා කමෙන්ට් එකක් දාන්න. සමහර විට මම කිව්වට වැඩිය ඔයගොල්ලෝ දේවල් දැනුවත් වෙන්න පුළුවන් සහ මේ දේවල් ගැන ඊටතර මීට ඉක්මනට මේක රිකවර් කරගන්න පුළුවන් ඔප්ෂන්ස් එහෙම ඔයගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒව ඔක්කොම පල්ලෙහා කමෙන්ට් කරන්න. මොකද මේ ප්‍රශ්නෙට මුහුණ දීපු තව කට්ටිය ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට ඒව රිකවර් කරගන්න වගේම මටත් ඒකෙන් යම්කිසි ඊට කලින් මොකක් හරි කරගන්න පුළුවන් විදියක් තියනවාද කියන එක චෙක් කරගන්න අපි හැමෝටම ඒක වාසිදායක වෙයි. මොකක් හරි මේ ප්‍රශ්නේ ඉක්මනටම සොල්ව් කරගන්න. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අපි තවත් පුළුවන් තරම් ඉක්මනට තව වීඩියෝ එකකින් හම්බෙමු.